සුබ දවසක් හැමෝටම. ඔන්න අද ගෙනාව vlog එකේ මම කරන්නේ කෝපි කොහොමද අපි බොන විදියට කුඩු කරගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම අවුරුද්දක වේලා ගන්නවා. දවස් දෙකක් විතර හොඳට තද අවුල් වේලා ගත්තා. වේලුණාට පස්සේ කෝපි හරි සැහැල්ලු වෙනවා. ඊට පස්සේ කරේ කබලේ බැද ගන්න එක. මේ තියෙන කබලේ බදින එක. ඇත්තටම මේක ගොඩක් වෙලා බදින්න ඕන අඩු ගින්දරේ. අඩු ගින්දරේ හොඳට බැඳලා ගන්න ඕන. මේක හරි සුවඳයි. ඒ වගේම තවත් ගොඩක් සැහැල්ලු වෙනවා. මේ කෝපි පියවි වගේ මේක ගොඩක් සැහැල්ලු වෙනවා. ඒක හොඳට බැඳලා ගන්න ඕන. පාට වෙනස් වෙනකම් පුච්ච ගන්න නැතුව අඩු ගින්දරේ බදින්න ඕන. ඊට සැරින් සැරේ ඔෆ් කර කබලේ වගේ බැදලා ගන්න ඕන. ඊට පස්සේ හරි ලස්සන පාටක් වෙනවා. බලමුකෝ අපි කොහොමද බදලා පියවරෙන් පියවර කොහොමද කියන්නේ ඒක. මේ දැන් තියෙන්නේ තව ටිකක් බැදුනට පස්සේ මේක ඇත්තටම තව බැදෙන්න ඕන. ඉතින් ගොඩක් විනාඩි 20ක්වත් වඩා ගත වුණා. මොකද මේක හොඳට බැදිලා ආවම තමයි කෝපි එක ලස්සනට රසට පාටට එන්නේ. ඊට පස්සේ තමයි අපි කුඩු කරන එකට යන්නේ. මේ ටික බැදුනට පස්සේ අපි හොඳ කොලයකට තුනී කරගන්නවා නිවෙන්න. මම මෙතන කිචන් ටවල් එකට තමයි තුනී කරගත්තේ. හොඳට නිවෙන්න තියාගන්නවා. ඊට පස්සේ එකෙන් ටික දාලා ග්‍රයින්ඩර් ජාර් එකට දාලා හොඳට කොටා ගන්නවා. මම මේක කොටාගෙන පිනඩකින් හලා ගත්තා. හලාගෙන තමයි කෝපි කුඩු ටික බෝතලයකට දාලා සීල් කරේ. ඉතින් මේගොල්ලෝ මේ විදිහට කෝපි උගලත් හදලා බලන්නකෝ. හරිම සුවඳයි, හරිම රසයි. ඉතින් අද vlog එක මෙච්චරයි. මේක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. Thank you. Bye.